අද අපි බලන්න යන්නේ කොහොමද සෝඩියම් සයනයිඩ් හදන්න යන්නේ කියලා. මේකට අමුද්‍රව්‍ය කිහිපයක් අවශ්‍ය වෙනවා. පළවෙනි අමුද්‍රව්‍යය තමයි යූරියා ඕනේ. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් චාකෝල් නැත්නම් අඟුරු ගන්න පුළුවන්. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා ගන්න පුළුවන්. මෙතන ඕගොල්ලන්ට කැමති ග්‍රෑම් ගානක් අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මේක තම සැලකිලිමත් විය යුතු පරීක්ෂණයක් වෙන්නේ මේ සෝඩියම් සයනයිඩ් කියන එක ඉතාමත් සුළු මාත්‍රාවක් ශරීරගත වුණාට පස්සේ ඒක ඉතාමත් විෂ සහිත වෙන නිසා. ඒ නිසා මේක අපි පරිස්සමට කරන්න ඕන වැඩක්. නිසා අපි පටන් ගමු. ඉස්සෙල්ලාම මෙතන තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ වගේ බීකරයක් අරගෙන ඒකට අපි ඉස්සෙල්ලාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාගන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ ඊළඟට අපි අඟුරු නැත්නම් චාකෝල් අපි දාන්න ඕනේ. චාකෝල් නැත්නම් අඟුරු සුළු ප්‍රමාණයක් අපිට පුළුවන් සෝඩියම් සයනයිඩ් හදාගන්න. ඊට පස්සේ අපි ගන්න ඕන යූරියා. ඔයගොල්ලන්ට කැමති ග්‍රෑම් ගානක් අරගෙන සෝඩියම් සයනයිඩ් හදන්න පුළුවන්. මේ විදිහට යූරියා දාගත්තට පස්සේ මෙහෙම අපි මේක රත් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ මිශ්‍රණය, ඒ කියන්නේ යූරියා, අඟුරු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගෙන හොඳට කුඩු කරගෙන අඹර ගන්න ඕන. මෙන්න මේ විදිහට. මම මීට කලින් මේක මිශ්‍ර කරලා කුඩු කරගත්ත මිශ්‍රණයක් තමයි මේ වෙන්නේ. මේ මිශ්‍රණය අපි හොඳට රත් කිරීමක් සිදු කරන්න ඕන. මෙතනදී ලැබ් එකේදී මෙන්න මේ රත් කිරීම සිදු කරන්න බෑ. ඒකට හේතුව මේක රත් කරද්දී දැන් යූරියා රත් කරද්දී යූරියානේ තියෙන්නේ. යූරියා රත් කරද්දී ඇමෝනියා වායුව පිට වෙනවා. ඒක පෙනහළු පිලිස්සෙන් ඉඳ තියෙනවා. ඒ නිසා අපි එහිමහනේ මේක රත් කිරීම සිදු කරන්න ඕනේ. හරි, දැන් ඕගොල්ලන්ට පේනවා දැන් අර අපි කලින් හදාගත්ත මිශ්‍රණය මම මේකට දාලා රත් කරනවා. මේක අනිවාර්යයෙන්ම බුබුලු නගින එක නවතින්නම නැවතෙනකම් මේක රත් කිරීම සිදු කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතනොල් දාලා සෝඩියම් සයනයිඩ් හදන වැඩේ පටන් ගමු. දැන් අපේ වැඩේ භාගයක් දුරට හරි. ඒකට හේතුව තමයි අපි අර කලින් හදාගත්ත මිශ්‍රණය රත් කරගත්තනේ. ඒ රත් කරලා ඇමෝනියා වායුව පිටවෙන එක නතර වෙන තරමට අපි රත් කරගත්තා. අමතරවත් රත් කරගත්තා ටික වෙලාවක් රත් කරලා මේක ගෙනල්ලා අපිට තව පියවර කිහිපයක් තියෙනවා මේ සෝඩියම් සයනයිඩ් හදාගන්න. මෙන්න මේක රත් කරද්දී සාමාන්‍ය වීදුරු උපකරණයක් භාවිතා කරන්න එපා. අධික උෂ්ණත්වයට රත් කරනකොට සාමාන්‍ය සෙල්සියස් අංශක 200ට වගේ රත් කරනකොට ඒක සෝඩා ලයිම් වලින් හදලා තියෙන්නේ. එතකොට ඒක කැඩලා යන්න පුළුවන් මේ වීදුරු උපකරණය. මේකට භාවිත කරන්න ඕනේ බෝරොසිලිකේට් බීකර් එකක්. ඕක වෙනත් සාමාන්‍ය කේතු ප්ලාස්ටික් වුණත් කමන්නේ. ඒ විදිහට අපි හදාගෙන වැඩේ කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේ තියෙන්නේ අපි හදාගත්ත ඒ මිශ්‍රණය රත් කරලා. ඊට පස්සේ අපි මේ පොඩි බීකරයක් අරගෙන මේකෙන් ස්වල්පයක් විතර දාගමු. මහා පරිමාණයක සෝඩියම් සයනයිඩ් ඕනේ නෑනේ. මේ ප්‍රමාණය හොඳටම ඇති. මේ ප්‍රමාණය ඇති. ඊට පස්සේ අපි මේකට ඊළඟට පාවිච්චි කරන්න ඕන මෙන්න මේ මෙතනෝල්. මේක මෙතනෝල්. මෙතන එතනෝල් ගන්න එපා. මේ අනිවාර්යයෙන්ම මේකට මෙතනෝල් තමයි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ මිලිලීටර් 50 වෙනකන් අපි නැත්තම් මිලිලීටර් 75ක් විතර අපි මෙතනෝල් දාගන්න.
මිලිලීටර් 50ක් වෙදී හොඳටම. මේ විදිහට මිලිලීටර් 50ක් අපි මෙතනෝල් දාගෙන ඊට පස්සේ අපි මේකට මිශ්‍ර කිරීම සිදු කරන්න ඕන. මේ වැඩේ කරනකොට අනිවාර්යයෙන්ම ග්ලව්ස් දාගෙන කරන්න ඕන. මෙතනෝල් සමට ගෑවුනොත් එහෙම ඒක සමහරහා අවශෝෂණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනෝල් ඉතා විෂසහිතයි. දැන් මේකත් අපි මේකේ සෝඩියම් සයනයිඩ් ලවණය ලබා ගන්නකොට අපි කරන්න ඕනේ මේක එලිමහනේ තියලා මේක සිදු කරන්න. මොකද මෙතනෝල් වාෂ්ප වුණොත් එහෙම අපේ ආග්‍රහණය වුණොත් එහෙම ඒක රුධිරයට එකතු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මිනිත්තු 5-30ක් අතර කාලයක් සෝඩියම් සයනයිඩ් ටික මේ මෙතනෝල් ද්‍රාවණයේ දිය වෙන්න හැරලා ඊට පස්සේ තමයි මම මේක මේ ගත්තේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ මෙතනෝල් ද්‍රාවණය මේකට වෙන් කරගන්න. මෙන්න මේ ඉතුරු වෙලා තියෙන යට තියෙන මේ කොටස අපි ගන්නෙ නැහැ. මෙන්න මේ මෙතනෝල් ද්‍රාවණය තමයි මේකට වෙන් කර ගැනීම සිදු කරන්න ඕනේ. දැන් සෝඩියම් සයනයිඩ් මේ මෙතනෝල් ද්‍රාවණයේ දිය වෙලා තියෙන්නේ. අපිට ඊට කලින් කරන්න පොඩි පියවරක් තියෙනවා. ඒක තමයි සෝඩියම් බයිකාබනේට් නැත්නම් බේකින් පවුඩර් ටිකක් මේකට එකතු කරන්න ඕනේ. දැන් මේ වැඩේ කරමු. මේ වගේ සුළු ප්‍රමාණයක් ඇති. දැන් මේක ටිකක් වෙලා තියෙමු. මේක අර ආපහු අර පිරිසිදු වෙනකම් මේ කොටස නැත්නම් මේක වාෂ්ප කරාට පස්සේ පොඩ්ඩක් අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හැබැයි සෝඩියම් සයනයිඩ් වල ගුණාත්මක භාවය එමෙ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි දැන් අපිට කරන්න දෙන්නේ මේක මේ කේතු ප්ලාස්කුවට පෙරා ගන්න විතරයි. පෙරා ගන්නකොට මේකට අපි පෙරහන් කඩදාසියකින් අපි මේ වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි මේක මේ විදිහට පෙරා ගත්තත් අවුලක් නැහැ. මෙන්න මේ යට අඩිය මේ අඩියේ තියෙන කොටස් ටික ඉතුරු වෙන්න ඇරලා මේ ටික අපි කේතු ප්ලාස්කුවට දාගමු. හරි දැන් අපි මේ යන්නේ සෝඩියම් සයනයිඩ් හදන එකේ අවසාන පියවරට. දැන් අපි මේ කරන්නේ අපි දැන් කලින් කරානේ මේක අර අපි වෙන් කරගත්ත මෙතනෝල් ද්‍රාවණය අපි මේකට පෙරාගත්තා. මේකට වෙන් කරගත්තා. ඊට පස්සේ දැන් අපි කරන්න යන්නේ ඒක වාෂ්ප කරලා අපි සෝඩියම් සයනයිඩ් එක වෙන් කරගන්න. හරි දැන් අපි මේ වැඩේ කරමු. මේක තමයි අවසාන පියවර. යට අපද්‍රව්‍ය ටිකක් ඒක අවශ්‍ය නැහැ. දැන් අපි කරන්න තියෙන්නේ මේකට අපි වාෂ්පීකරණය කරන්න පුළුවන්. අපි මෙහෙම යටින් රත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මෙතනෝල් කියලා කියන්නේ ඉක්මනට වාෂ්ප වෙලා යනවනේ. ඒ නිසා අපි මේ ද්‍රවයම අපි වාෂ්ප කරලා දාමු. දැන් මේක මෙහෙම වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා සෝඩියම් සයනයිඩ් ටික යට
ස්තරයක් වශයෙන් සුදු පහට ස්තරයක් වශයෙන් මෙතන ඉතුරු වෙනවා. හරි දැන් අපිට අවශ්‍ය කරන සෝඩියම් සයනයිඩ් ටික දැන් අපි සාදාගෙන අවසానයි. මේ තියෙන්නේ සුදු පාට කුඩක් වගේ පේනවා ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ සෝඩියම් සයනයිඩ්. මේක අල්ලන්නවත් බෑ මාරු විදිහට රත් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක මෙන්න මේ වගේ සෝඩියම් සයනයිඩ් මෙන්න මේ රත් කරන වගේ පරීක්ෂණ කරද්දී අනිවාර්යයෙන්ම අපි ගන්න ඕන සාමාන්‍ය වීදුරු භාජනයක් නෙවෙයි හොඳ උෂ්ණත්වයට ඔරොත්තු දෙන වීදුරු වර්ගයක්, විශේෂයෙන් බෝරොසිලිකේට් වගේ ග්ලාස් එකක්. සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේක ආරක්ෂිත තැනක ගබඩා කරන්න ඕන. සෝඩියම් සයනයිඩ් ඉතාම සුළු ප්‍රමාණයක් වුණත් මරණයක් ළඟා කරන්න ඒක ඉවහල් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ සල්ෆියුරික් අම්ලයට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා පිරානා සොලියුෂන් එකක් හදන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න.